ඉදිරියට යනවා නම් 71 දී කියන්නේ 1971 දී අපේ රටේ කැරැල්ලක් ඇති වුණා. ඒ කැරැල්ල තුලින් අවසානයේදී මේ රටේ තරුණ තරුණියෝ 60000ක් ජීවිත කෙරුවා. එතනින් එහාටත් මේ රටේ ආපු අරගලවලදී ඉන්දියාව ගත්තොත් අපිව 23 වතාවක් ආක්‍රමණය කරලා තිබුණා. ඒකට මේ ආක්‍රමණයේ දිගුවක් විදියට අවත් 71 දී ඉන්දියාවු ආක්‍රමණයට එරෙහිව විශේෂයෙන්ම මේ එළියට බහපු තරුණයෝ ආවි අතරගත් තරුණයෝ ලංකාවේ ස්වාධීනත්වය වෙනුවෙන් භූමියයි අඛණ්ඩතාවය වෙනුවෙන් එළියට ආපු තරුණයෝ අවසානයේ ජීවිත පුදලා රැක්ක මාතෘ භූමියක තමයි අද අපි මේ ඉන්නේ. හැබැයි අද දෛවෝපකාර සිද්ධියක් වෙලා තියෙනවා. එසේ රැකපු මාතෘ භූමිය අද මේ වෙනකොට ගිවිසුම් මගින් එහෙමත් නැත්නම් කොළ කෑලි මගින් එහෙම නැත්නම් අස්සන් මගින් ඒ රැක්ක විරුවන් රැක්ක ඒ භූමිය අපිට අහිමි වීමේ අනතුරක එළිපත්te තමයි අපි අද ඉන්නේ. එවැනි තැනක මේ මාතෘ භූමිය තියෙන අවස්ථාවක් අපි අද දකිනවා. දෛවෝපකාර සිද්ධියකට රටේ සරදමකටද මන් දන්නේ මේ රටේ අද බලයත්පත් කරගෙන ඉන්නේ ඒ අරගලයට නායකත්වය දීපු දේශපාලන පක්ෂය නායකත්වය සහිතව බලය ලබාගත් ආණ්ඩුවක් තමයි මේ රටේ තියෙන්නේ. ජනාධිපති සහෝදරයෙක් මේ රටේ ඉන්නේ. ඒතර ජනාධිපති සහෝදරියෙක් ඉන්න රටක ඒ ජනාධිපති සහෝදරය අපිට මතකයි ඔහුගේ අතීතයට ගිහිල්ලා බැලුවා නම් ඔහු මේ වෙනුවෙන් සෑහෙන්න සටන් කරපු මේ එක්කා වලට විරුද්ධව කතා කරපු ඉන්දියානු ව්‍යාප්තවාදයට විරුද්ධව කතා කරපු දේශපාලන පක්ෂයක නායකයෙක් සහ ඔහු දිගින් දිගටම පෙනී සිටියා මේ ඉන්දියාවට එරෙහිව මේ රට ආරක්ෂා කරන්න ඕනේ කියන තැන. හැබැයි අද මේ ජනාධිපතිවරයා ගිවිසුම් අත්සන් කරනවා, ආරක්ෂක ගිවිසුම් අත්සන් කරනවා, බල ශක්තිය සම්බන්ධයෙන් ගිවිසුම් අත්සන් කරනවා, අපේ භූමිය සම්බන්ධයෙන් ගිවිසුම් අත්සන් කරනවා, අපේ මුදල් ඒකකයේ සම්බන්ධයෙන් තීන්දුව తీරන ගැනීමට නියමිතව තිබෙනවා. මේ සියල්ල අද සිද්ධ වෙන්නේ මෙයට විරුද්ධව සටන් කරපු පක්ෂ නායකයෙක්ගේ අතින් තමයි මේක සිද්ධ වෙන්නේ. ඒක තමයි අපිට තියෙන බරපතලම කාරණාව. ඒතර අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ සියලු ගිවිසුම් අත්සන් කරන්නේ. එහෙම නැත්නම් මේ ගිවිසුම් ගත වෙන්නේ මේ කියන කිසිම කොන්දේසියක් රටේ මිනිසුන්ටවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැතුව. අපි දකිනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අහුවාම ඔවුන් කියනවා මේ ගිවිසුම් සම්බන්ධයෙන් තියෙන කාරණා ඉදිරියේදී අපිට කියන්නලු. ඒ කියන්නේ අත්සන් කරාට පස්සේ තමයි ඒගොල්ලෝ කාරණාව කියන්නේ. ඒතර එහෙමනම් අත්සන් කරාට පස්සේ කියන කාරණාවෙන් රටේ ජනතාවටවත් මිනිසුන්ටවත් වැඩක් වෙන්නේ නැහැ. ගිවිසුම් අත්සන් කරලා ඉවර වුණා නම්. මෙවැනි බරපතල අනතුරක තමයි මාතෘ භූමිය තියෙන්නේ. අපි විශේෂයෙන්ම කියනවා ඉන්දියාවත් එක්ක මේ අත්සන් කරන ගිවිසුම් ඇතුලේ අපි දන්නේ නැහැ මොනවද තියෙන්නේ කියන කාරණා මේ වෙනකන්. අපි කියන භූමිය ඒකාබද්ධ කරනවා නම් අපි ඒකට විරුද්ධයි. ඉන්දියාවත් ලංකාවත් අතර පාරමක් හදලා මේ භූමිය ඒකාබද්ධ කරන්න දෙන්න බෑ. ලංකාවේ මුදල් ලේකකයක් ඉන්දියානු මුදල් ලේකකයක් එකතු කරලා පොදු මුදල් ලේකකයකට යනවා නම් අපි ඒකට විරුද්ධයි. ලංකාවේ රේගුව ඉන්දියාවේ රේගුවත් එක්ක එකතු කරනවා නම් අපි ඒකට විරුද්ධයි. ඒ වගේම තමයි මේ ඉන්දියාවත් ලංකාවත් අතර මේ ග්‍රිඩ් එක සමපාත කරලා අපේ බලශක්ති ස්වාධීනත්වය අපිට අහිමි වෙන්න ආකාරයේ තීන්දුව తీරන ගන්නවා නම් ඒවට අපි විරුද්ධයි. පැහැදිලිව අපි කියනවා මේ ජනාධිපති සහෝදරයාට මේ වෙලාවේ ඔබට ලැබුණු ජනවරම හරියට කියවා ගන්න. ඒ ජනවරම ඇතුලේ කිසිම තැනක මාතෘ භූමිය බෙදන්න පුළුවන් ජනවරමක් දීලා නැහැ. ඒ ජනවරම ඇතුලේ කිසිම විදියකින් ඉන්දියාවත් එක්ක